රජතුමාගේ උයනෙන් වරකා හොරෙන් කාපු අන්දරේ කියන්නේ ජනප්‍රිය සිංහල හඟුරන්කෙත අන්දරේ කතාවලින් එකක්. මේක විහිළුත් බුද්ධිමත් හැසිරීමුත් තියෙන ඉතිහාසමය රසකතාවක් ලෙස ජනප්‍රියයි. කතාව. එදා කාලක අන්දරේ රජතුමාගේ අරණියේ සේවකයෙක් වගේ හිටියා. අන්දරේට කෑමට ගොඩාක් ආසයි. රජතුමාගේ උයනේ තිබුණා ලොකු පැණි ගැලන වරකා ගෙඩියක් දැකලා ඒක කන්න බොහෝම ආස වුණා. රජතුමාගේ උයනෙන් කිසිම දෙයක් අයිතිකාරයාගේ අවසර නැතුව ගන්න බෑ. ඒත් අන්දරේ හොරෙන්ම රෑ වෙලා වරකා ගෙඩිය කපාගෙන ගියා. ගෙදර ගිහින් ඒක කන්න සූදානම් වුණා. පහුවදා රජතුමාට උයනේ වරකා ගෙඩිය නැති වුණා කියලා දැනගන්න ලැබුණා. රජතුමා කෝප වුණා. කවුද මේක කාපු කියලා පරීක්ෂණයක් ආරම්භ කළා. අන්දරේටත් සැක වුණා. රජතුමා අන්දරේව කැඳවලා ඇහුවා, "අන්දරේ, උයනෙන් වරකා කාපු කෙනා කවුද කියලා හිතෙන්නේ?" අන්දරේ ඊතා බුද්ධිමත් ලෙස උත්තර දුන්නා. "රජතුමානි, වරකා කාපු කෙනාගේ අතේ තවමත් වරකා කිරි ඇලෙනම ඇති." ඒක අසා රජතුමා සහ සෙනවිවරු සියලු දෙනාම තමන්ගේ අත් බලන්න පටන් ගත්තා. අන්දරේත් ඒ සමගම තමන්ගේ අත් බලන්න පටන් ගත්තේය. එතකොට රජතුමා කියනවා, "අන්දරේ, ඔයාත් අත් බලන්නේ ඇයි?" අන්දරේ උත්තර දුන්නේ, "රජතුමානි, මටත් සැකයිනේ. මමත් බලනවා මගේ අතේ වරකා කිරි තියෙනවද කියලා." ඒකට රජතුමාට hina ගියා. අන්දරේගේ බුද්ධියට ආස වුණා. අන්තිමේ දඬුවම් නොදී අන්දරේට සමාව දුන්නා කියලා කියනවා. කතාවෙන් ලැබෙන පණිවිඩය තමරමක් විහිළු සහ බුද්ධිය භාවිතා කරලා බරපතල තත්වයක්වත් හරි මෘදු කරගන්න පුළුවන්. අන්දරේ කතා අපට සිනාවත් බුද්ධියත් එකට උගන්වන ජනකතා වේවි. ඔයා කැමතිනම් තවත් අන්දරේගේ කතාවක් කියලා දෙන්නද? අශී YouTube channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න. තවත් මේ වගේ කතාවක් අහන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න.